අපි අද කල්පනා කරන්නේ MPLAB X භාවිතයෙන් අපි ලියපු assembly codes ඒක භාවිතයෙන් අපි machine code එකට එහෙම නැත්නම් X code එකට convert කරලා පස්සේ ඒක PIC2 software එක උපකාරයෙන් USB cable එක හරහා මේ PIC2 hardware එකට යවලා ඒකේ උදව්වෙන් microcontroller එකට flash කරගන්න එහෙම නැත්නම් write කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. බලමු. මේ තමයි මේ චීනෙන් ගෙන්නපු PIC2 program එකක්. මේක ඔරිජිනල් එක නෙවෙයි. මේක සාමාන්‍ය රුපියල් 5000 6000 වගේ මුදලකට දැන් මිලට ගන්න පුළුවන්. මේ ඇත්තටම මෙහෙමයි දැන් PIC එකක් පියදී දැන් ටිකක් අසීරුයි වැඩේ. මොකද මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගොඩාක් ගණන් ලංකාවේ. නමුත් අපි මේකෙන් වැඩේ පටන් ගමු. මේක ඔයාලට හදා ගන්න පුළුවන් මහන්සි වුණොත් එහෙනම් උදව් අවශ්‍ය නම් විතරක් මෙතන කමෙන්ට් කරන්න. මම ඔබට හැකි හැමදේම කරලා දෙන්නම්. ඔයාලට ඇත්තටම අවශ්‍ය නම් අපි ඔරිජිනල් බෝඩ් එකක් හදමු. ඒක හදලා අපි ෂෙයා කරගමු මේක කරන කට්ටිය අතරේ. එතකොට PIC එකකුත් ඔයගොල්ලෝ එකතු වෙලා මට දුන්නොත් ඒ PIC එක මට ප්‍රෝග්‍රෑම් කරලා දෙන්න පුළුවන්. එතකොට ඒක කෙලින්ම දාලා ඔයාම හදාගත්තු ප්‍රෝග්‍රෑමර් එකක් ඔයාලා යූස් කරන්න පුළුවන් මේ වැඩේට. අනිත් එක එතකොට මේ සඳහා සාමාන්‍යයෙන් ඔරිජිනල් ආවේ ඔබ බැලුවොත් කම්පියුටර් සම්බන්ධ කරන්න මෙන්න මේ මිනි USB සොකට් එක හරහා. ඒකට අදාළ වයර් එක තමයි කේබල් එක තමයි මේ තියෙන කේබල් එකේ කෙරවල් දෙක. මේ තියෙන මිනි USB plug එක මේල් එක. මේ තියෙන USB type A මේල් plug එක. ඔබගේ කම්පියුටරේ තියෙන්නේ මෙන්න මේ ආකාරයේ USB type A female socket එකක්. ඇත්තටම මම කරේ USB type A male to female cable එකක් අරගෙන කම්පියුටරේ back panel එකට ඒකේ මේල් පැත්ත plug කරලා ඒක අනිත් පැත්ත තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මට පුළුවන් වෙනවා කම්පියුටර් එකේ back panel එකේ තියෙන USB type A female socket එක මගේ මේ සුරට ගන්න. ඔබට පැහැදිලි කිරීමේ පහසුව සඳහා. ඊට පස්සේ මම ඒකට කනෙක්ට් කරා මෙන්න මේ mini USB cable එකේ USB type A male plug එක. ඇත්තට මේ කේබල් එක ප්‍රධාන කොටම පුළුවන් තරම් කෙටි කේබල් එකක් යොදා ගන්න. එහෙම නැත්නම් ඔබට ප්‍රෝග්‍රෑම් කරද්දී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක ඔබ කලකිරීමත්ව කරගත යුතුයි. ඒ සඳහා ඔබ උනන්දු වෙන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් මම ඒක කම්පියුටරේට කනෙක්ට් කළා. මේ තමයි ඒකේ අනිත් පැත්ත කෙරවල. මම ඒක ප්ලග් කරනවා මේ PIC2 ප්‍රෝග්‍රෑම් එකට. දැන් ඔබට පේනවා ඇති මේ LED එක පවර් LED එක වැඩ කරනවා ඔන් වෙනවා. ඒකින් කියන්නේ PIC2 එක පවර් අප් වුණා කියන එක. හැබැයි මේකෙන් කියන්නේ නැහැ කම්පියුටරේ විසින් ඔබගේ PIC2 එක හඳුනාගත්තා කියලා. ඔබ කොහොමද කම්පියුටරේට මේක හඳුන්වලා දෙන්නේ? අපි බලමු. මම PIC2 ප්‍රෝග්‍රෑමර් එක ඔන් කරනවා. අපි මොකේදත් මේ PIC2 එක චුට්ටක් අයිනට ගමු. ඒතර අපි මේ රූපේ මේ ස්පේස් එකේ මේ හරියට අපිට ගත්ත එක PIC2 ප්‍රෝග්‍රෑමින් ටූල් එක මම ඒක ලෝඩ් කරනවා. ඔබ බලන්න මෙතන නිල් පාට LED එක ස්ටේටස් LED එක පත්තු වේවි. ඔන්න දැන් මම PIC2 එක ලෝඩ් කරනවා. දැන් මෙතන මේ LED දෙක පත් වෙන ඕන PIC2 එක අඳුර ගන්නවා. software එක සහ මේ hardware එක අතර link එක. මෙන්න දැන් PIC2 programming interface එක අපිට load වුණා. ඇත්තටම මේක මොනවද කරන්නේ? ඔබ MPLAB X හරහා ලියපු assembly code එක MPLAB මගින් convert කරපුවාම ඒකේ AWS compile එක හරහා hex code එකක් එහෙම නැත්නම් machine code එකක් කට convert වෙනවා. ඒ convert වෙච්ච hex code එක මේ application එකට drag කරලා drop කරපුවාම load කරපුවාම මම ඔයාලට නිකන් load කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම load වෙනවා. හරිද? දැන් මේ error එකක් ආපු එක ගැන කලබල වෙන්න එපා. මොකද chip එක ගන්න තුව IC program එක load කරලා වැඩක් නැහැ නේ. එතකොට load වෙනවා. මෙන්න මේ buffer එකට load වෙනවා. මේ තියෙන buffer එකට grid array එකට flash memory එකට යන code එක. program memory එකට යන code area එකට යන code එක. code area එකට යන code එක. මේ මෙතන EEPROM එකක් E squared PROM එකක් තියෙනවා නම් chip එකේ. එතකොට data area එකට යන code ටික මෙතනට load වෙනවා. අපි චුට්ටක් බලමු මේකේ තියෙන විශේෂත්ව ගැන. මේක පුළුවන් මෙතන මේ ප්‍රෝග්‍රෑම් එකේ යටතේ manual device select කරන්න ගිහිල්ලා ඔබට පුළුවන් මෙහෙම ඔයාටම device එක මෙතනින් select කරන්න. ඒ මොනවා කරන්නත් අපි ප්‍රෝග්‍රෑම් එකට අපේ PIC මයික්‍රෝකන්ට්‍රෝලර් එක තියෙන ප්‍රෝග්‍රෑම බෝඩ් එක සවි කරගන්න ඕන. ඒක බලමු අපි දෙවනුව. ඔබ බලන්න මේ ටික් එක දානකොට මෙතන ලයිට් LED එක පත් වෙනවා ඇක්ටිව් කියන්නේ. ඒ කියන්නේ මේ 5 වෝල්ට් එක මේක ක්ලික් කරපුවාම මෙන්න මෙතන තියෙන ICSP කනෙක්ටර් පෝට් එකෙන්
එළියට ලැබෙනවා මේ පළවෙනි පින් එක මේ VPP තමයි සලකුණ මේ තියෙන්නේ arrow එක head එකකින් පෙන්නන්නේ VPP ඊට පස්සේ අර පිළිවෙලමයි VDD VSS ICSP data ICSP clock එහෙම තමයි පින් පිළිවෙල එතකොට VDD එකට 5 volt ලැබෙනවා මෙතන 5 volt ඉන්නවා ඔබට මේක අඩු කරලා adjust කරගන්න පුළුවන් 5 සිට 15ට 2.5 දක්වා 2.5 අතර දශමයට ඔබට අවශ්‍ය වෝල්ටේජ් එක මෙතනින් හදන්න පුළුවන්. දැන් මෙතනට ඔබට 4.5ක් හම්බෙලා තියෙනවා. මේක අයින් කරපුවම මේ 4.5 නවතිනවා. ඔබේ සර්කිට් එකට ලොකු කරන්ට් එකක් ගන්න බෑ මේ හරහා. මොකද මේක USB එකෙන් පවර් කරන්ට් ඩ්‍රෝ කරන නිසා මිලි ඇම්පියර් 100ක් විතර ඕනනම් ගන්න පුළුවන් වෙයි. USB ස්ටෑන්ඩඩ් එකේ ගන්න පුළුවන් එක. ඔබට ඊට වඩා කරන්ට් එකක් ඔබේ සර්කිට් එකට අවශ්‍ය නම් ඔබට පුළුවන් සර්කිට් එකට 5 වෝල්ට් ටිකක් වැඩි කරන්ට් එකක් එළියෙන් දෙන්න. දීලා මේක ඩීඇක්ටිවේට් කරලා දාන්න. එතකොට සර්කිට් එකේ ග්‍රවුන්ඩ් එකයි මේ ග්‍රවුන්ඩ් එකයි කොමන් වෙනවා. VPP එක මෙතනින් සර්කිට් එකට එනවා මේ VPP පින් එක හරහා. ඊට පස්සේ data එකයි clock එකයි හරහා මේ අපේ chip එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. පොඩි low power එකක් නම් ඔබ යුටිලයිස් කරන්නේ ඔබට පුළුවන් මේකෙන් on කරගෙන ඔබට ඕන voltage එක set කරගෙන ඔයාගේ සර්කිට් එක excite කරගන්න මේ හරහා. හරි. අපි චූට්ටක් බලමු මේ මම පික්කිට් එක එකපාරක් close කරනවා. මොන දැන් ආයෙ ලෝඩ් කරනවා මොකද වෙන්නේ කියලා මම බලන්න යන්නේ ඔබ බලන්න මෙතන තියෙනවා pickit to found and connected මේ hardware එක හොයාගත්ත අඳුරගත්ත කනෙක්ට් කරලා තියෙන්නේ mid range standard configuration එතන device එකක් මෙතන තියෙන පාටක් පේන්නේ නැහැ එක්ක ඔයා මේක select කරන්න ඕන device එක හැබැයි select කරන්න කලින් ඔබට සිද්ධ වෙනවා මෙතනට ICSP එකට device එක connect කරන්න device family එක මෙතනින් select කරන්න පුළුවන් ඕන නම් standard කියලා family එක select කරලා මෙතනින් ඔයාලට ඕන pick එක select කරන්න පුළුවන් මේ standard device file එක තමයි මේ තියෙන්නේ ඒකේ මේ pickit to support කරන chipset එක තමයි මේ තියෙන්නේ ඊට අමතරව ඔබට 18F එකක් යන්න ඕන මේ 18F කියන එක select කරාම pickit to support කරන 18F range එක මේ තියෙන්නේ ඔබට මම කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා MPLAB X එක direct pickit 2 එකට support කරන්නේ නැහැ එයා 3 4 මට මතකයි 5 support කරනවා එතකොට ඇත්තටම 345 freely available නෑ. ඇත්තටම manufacturer කින්ම ගන්න ඕන. අපිට ඇත්තටම මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද මේ pickit එක ටිකක් මිලයි. දැන් ඔබ STM32F5 එකක් ලියන්න ගත්තොත් ඒක ARM Cortex M3 නම් ඉස්සරහට තියෙන්නේ. එතකොට ඒවා මේ powerful මීට වඩා ගොඩක් ඒ වගේ මේ වල ST-Link වගේ ඒවා third party හදපුවා තියෙනවා රුපියල් 300ට ගන්න පුළුවන් ඒවා මාර cost effective හැබැයි හොඳම දේ ඔබ මේක pick එකෙන් පටන් ගන්න pick program එකක් program කරලා මම ඔබට STM32F program කරන්න හැටි ඉදිරියේදී පාඩම් වල කරනවා ඒක ටිකක් සාපේක්ෂව ගැඹුරු අධ්‍යයන කාරණාවක් ඒ නිසා මේක මෙතනින් පටන් ගන්න එක වඩා යෝග්‍යයි ඒ නිසා ඔබ මේ pick එක මිලට අරන් මේ කේබල් එකත් එක්ක මේ වැඩේට ලෑස්ති වෙන්න මේ වැඩේ පටන් ගන්න මාත් එක්ක සමාන්තරව ඒතර ඔබ මේ ප්‍රශ්නත් අහන්නේ අදාළ කාලෙදිම මට සමහර කාලයක් ගිහලා මේ වීඩියෝ එක සම්බන්ධව ප්‍රශ්නයක් අහුවම ඒක මම දකින්නත් ටිකක් කල් යන ඉඩ තියෙනවා නමුත් මම දකින්න කොයිලාත් ඕන දෙයකට උත්තර දෙනවා මේ අන්තර්ජාලයේ නෙමෙයි මම සාමාන්‍යයෙන් ක්ලාසස් ෆිසිකල් ක්ලාසස් කරනකොටත් ළමයි මාත් එක්ක ඩිරෙක්ට්ලි කන්ටැක්ට් කරලා තියෙන්නේ මේ ඇත්තටම මේ අද උදේ මට මම 2005 විතර ක්ලාස් කරපු කෙනෙක් මගේ ක්ලාස් එකට ආපු කෙනෙක් දිවුල පිටියේ අද උදේ කතා කරා මේකෙන් නම්බර් එක මේ හොයාගෙන මේ එහෙම ගොඩක් අය ඉන්නවා හරි ඒක හරි එතකොට මේ මම දැන් කනෙක්ට් කරන්න යනවා pickit to එකක් pick එකක් high කරගත්තු board එකක්. ඔබ බලන්න මේ මම తాවකාලිකව ඔබට ඔබේ අධ්‍යයනයේ කාරණා සඳහා pick එකක් high කරගත්තා. ඔබට දැන් මෙතන පේනවා ඇති මේ 40 pin deep IC base එකක් තියෙනවා. ඒකට pick එකක් connect කරලා තියෙනවා 40 pin. මේකේ ඔබට අංකය පේනවා pick 16IF 887 මෙතන IP කියලා තියෙනවා industrial package කියන්නේ. තව මේ microchip logo එක තියෙනවා. මේක ලංකාවේ මුදල් රුපියල් 650ක වගේ වෙන pick එකක්. ඇතරම STM32F103 එක ගත්තම රුපියල් 200 වගේ ඉඳන් චයිනා වලින් ගෙන්න ගන්න අපිට පුළුවන්. හොඳ තත්ත්වයේ වැඩ කරන ඒවා. හැබැයි ඒකට යන්න කලින් මේකකින් පටන් ගන්න එක තමයි වඩා හොඳ වෙන්නේ. අපි ඒකටත් යන් ඉස්සරහට. හරි. එතකොට මේ මම මේකේ මේ LED එකක් කනෙක්ට් කරගත්තා. මෙතනින් VDD VSS එනවනේ. ඒ VDD VSS ගත්තොත් ඔබගේ ඔරිජිනල් ඩයග්‍රෑම් එකත් එක්ක ඔයා මේ VDD VSS කම්පෙයාර් කරලා බැලුවොත් මේ 32යි 11යි මෙතන තියෙන 32 වෙනි පින් එකයි මෙතන මේ පැත්තෙන් 11 වෙනි පින් එකටයි VDD සම්බන්ධයි මෙතන 31 වෙනි පින් එකටයි මෙතන 12 වෙනි පින් එකටයි VDD සම්බන්ධයි ඔබ data sheet එක රිෆර් කරොත් ඔබට ඒක බලන්න පුළුවන් ඊට අමතරව මෙතන port B එක තියෙනවා මෙතන BPPMCLR bar එක තියෙනවා මෙතන අන්තිම පින් එක 40 වෙනි පින් එක ICSP data පින් එක මේ inside serial programmer එක හරහා pickit 2 එකෙන් data එන්නේ එතනට 39 වෙනි එක ICSP clock pin එක අපි මේක අනිත් පැත්තට හරවලා බලමු මේ LED එක කෙලින්ම 5 volt වලට කනෙක්ට් කරන්න බෑ මොකද LED එකක් බොහොම ඊට වඩා අඩු වෝල්ට් එකම ආරක් 3කින් දුවන
ඩිවයිස් එකක්. ඒ නිසා මම මෙතනට මගේ ළඟ තිබිච්ච 680 යෝම් 1.2.6 SMD පැකේජ් එකේ රෙජිස්ටර් එකක් කනෙක්ට් කරගත්තා. ඔබ මේක බැලුවොත් 681 කියලා මේකේ තියෙනවා. ඊට අමතරව ඔබට මෙතන බැලුවහම පේනවා මෙන්න මේ හරියේ SMD කැපැසිටි එකක් තියෙනවා 805 පැකේජ් එකේ 0.1 MF පවර් සප්ලයි එකේ රිපල් ටික රිජෙක්ට් කරන්න බයිපාස් කැප් එකේ ඉඳලා මම යූස් කරලා තියෙනවා. ඔබ හදන හැම මේ වගේ සර්කිට් එකකට මේ බයිපාස් කැප් එක දාන්න අමතක කරන්න එපා. ඔබට තර්කයක් ඇති මේක නැතුවත් වැඩ කරනවා කියලා. ඔව් වැඩ කරනවා. කොයි වෙලාවරි ඔබ වැඩ නොකරන වෙලාවක් ආවොත් එහෙම ඔබට ඒ වැඩ නොකරන තත්ත්වය ඇතිවන්නේ මේක නැති නිසා කියන එක ඔබට අමතක වෙලා තියෙයි. ඔබ අසාමාන්‍ය විදිහට මහන්සියලා මේකේ ෆෝල්ට් එක හොයන්න පටන් ගනි. නමුත් ඔබට මතක නැහැ. ඔබට මේක මම අත්‍යවශ්‍යයි කිව්වා කියලා එදා වෙනකොට. හරි. ඒ නිසා මෙතන ඔබ බලන්න මේ 40 වෙනි පින් එක VPP MCLR බායකට තමයි මම අරන් යන්නේ. මේ තියෙන පළවෙනි පින් එක මේකේ මෙන්න මේ පික් කිට්ටු එකේ මෙන්න මේ VPP මේ arrow head එක තියෙන තැනට යන්නේ. ඊට පස්සේ ඒකේ VPP ඊට පස්සේ VDD තියෙන මේ ground cut wire එක මේ තියෙන්නේ පින් නම්බර 32 සහ පින් නම්බර 11ට සම්බන්ධ වෙලා තියෙනවා. මේ තියෙන යටින් කනෙක්ට් කරලා ක්‍රොස් කනෙක්ට් කරලා තියෙන එකට. එතකොට මේකේ 31 සහ 10ට සම්බන්ධ කරලා තමයි VSS එක මේ යන්නේ නිල් පාට වයර් එකකට. මේකේ 40 වෙනි පින් එක ICSP data. ඒක තමයි කෙලින්ම මෙතන මේ 4 වෙනි පින් එකට යන්නේ. 5 වෙනි පින් එකට ICSP clock 39 වෙනි පින් එක පික් එකේ. දැන් මම මේ පික් එක හදාගත්ත ඇටුම මෙතන තියෙනවා. මේක මේ LED එකත් මෙතන තියෙනවා power indicator එක විදිහට. මම ඔබ කලින් දැක්කා. ඔබ මෙතන බැලුවොත් එහෙම මේ මෙන්න මෙතන මේ on බටන් එක ක්ලික් කරනකොට මේ ඇක්ටිව් LED එක පත් වෙනවනේ. ඒ LED එකෙන් කියන්නේ ඔබේ මේ පික් කිට්ටු එක හරහා ප්‍රෝග්‍රෑම් කරන chip එකට 5 volt එහෙම නැත්නම් මෙතනින් සෙට් කරගත්තු voltage එක ඔබ සපයනවා කියන එක. ඔබ අපි කනෙක්ට් කරලා බලමු මේක මේ විදිහටම. මෙන්න මම කනෙක්ට් කරනවා. හරිද? මම කනෙක්ට් කරා වුණා. මම පොඩ්ඩක් මේක මෙහාට ගන්නවා. දැන් ඔබට පික් කිට්ටු එක පේන්න ඕනේ නැහැ. ඔබට ඇත්තටම පේන්න ඕන මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක. හරි. අපි බලමු. දැන් ඔය LED එක පත් වෙලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ LED එක පත් වෙලා තියෙනවා. මම හයි කරපු LED එක මෙතනින් ඕෆ් කරන්න පුළුවන් ඔය. හරිද? ඒ කියන්නේ මේකෙන් පවර් එක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ තියෙන සර්කිට් එකේ එක්සයිටේෂන් වෝල්ටේජ් එක හම්බුණා කියලා තමයි එතනින් කියන්නේ. හරි. ඔබට මේ ඔබ බලන්න මේ ඔන් එක මේ බ්‍රයිට්නස් එක චුට්ටක් බලන්න. ඔබ මේ බ්‍රයිට්නස් එක අඩු වෙනවා මේ වෝල්ටේජ් එක අඩු කරපුවාම. හරි. පේනවද ඔබට බ්‍රයිට්නස් එක මේ 2.5කින් මේ LED එක 680 යෝම් රෙජිස්ටර් එක කරා දැල් වෙන ආකාරය තමයි මේ තියෙන්නේ. හරි. මේක බ්‍රයිට්නස් එක අඩුයි. හරි. ඔබ මේක වැඩි කරොත් වෝල්ටේජ් එක බ්‍රයිට්නස් එක ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. හරි මම පෙන්නුවේ වෝල්ටේජ් එක ඇප්ලයි වෙනවා මෙතනට කියන එක පෙන්වන්න. ඒක ඉහර වෙන මොකුත් නැහැ. මම මෙතන ඊට අමතරව ඔබ බැලුවොත් මෙතන මම මේ පින් හෙඩර් එකක් දාලා තියෙනවා 2 පින්. මේ 2 පින් හෙඩර් එකෙන් ඇත්තටම මට පුළුවන් ග්‍රවුන්ඩ් එක VSS එක හරි VDD එක හරි එළියට ගන්න. මේ පෝට් B එකට දැනට මං පින් හෙඩ් එකක් හයි කරලා තිනවා. මේ ඇත්තටම මීට වඩා ප්‍රොෆෙෂනල් මට්ටමේ බෝඩ් මගේ ළඟ හොඳ මට්ටමේ තියෙනවා. මගේ එක බිස්නස් වැඩ වලට හදපුවා. නමුත් එහෙම එකක් ඔබට පෙන්නලා මෙතන ප්‍රදර්ශනයක් කරොත් එහෙම ඔබට ඒක ඔබ අතපොන මානේ නැහැ. ඒ නිසා තමයි මම මේ ඩොට් බෝඩ් එක හදාගත්තු මේ ඇටවුම පාවිච්චි කරේ. මොකද ඔබට පහසුවෙන් සපයා ගන්න පුළුවන් ආකාරයෙන් මම මේ පාඩම් මාලා දේවල් වලින් මම මේ පාඩම් මාලාව කරගෙන යන එක තමයි වඩා හොඳ. ඒකවල ඔබ හැමදෙනාටම එකම මට්ටමින් මේ සඳහා එකඟ විය හැකියි. හරි. දැන් අපි බලමු මේ chip එක මෙයා අඳුරගන්නේ කොහොමද කියලා. අපි බලමු මෙන්න මෙතන ඔයාලට ඕන නම් මේ device family එකේ mid range එක select කරලා ඔයාලට මෙතනින් device එක select කරලා මේ තියෙන 887 මෙතන තියෙනවා. මේ තියෙන මේක select කරන්න පුළුවන්. ඒ automatically හරියටම detect කරලා මෙතන fault එක නැත්තම් wire ටික හරියට collect කරලා තියෙනවා නම් මෙතන short circuit වෙලා නැත්තම් data එක ICSP data එක ICSP clock එක මේක හරියට සම්බන්ධ වෙලා තියෙනවා නම් VPP MCLR bar pin එක මේ පළවෙනි pin එකට හරියට couple වෙලා තියෙනවා නම් ඔබට මේක නිවැරදිව වැඩ කරයි. අපි එහෙම නැතුව ලේසි ක්‍රමයකට යන් මේක බලන්න. මේ tools වල තියෙනවා සමා වෙන්නේ ප්‍රෝග්‍රෑමර් වල තියෙනවා manual device select එක ටික් කරලා තියෙන්නේ. මම මේක අයින් කරපුවා මෙයා automatically device එක select කර ගන්න ඕන මම අයින් කරා. ඔන්න 887 mid range standard device එකක් එයා හොයාගත්තා කියලා කියනවා. මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ connection හරියට තිබුණොත් මෙයා automatically detect කරනවා. මේක ඇතුලේ වෙන හැංගිච්ච කිසි දෙයක් නැහැ. ප්‍රධාන කාරණාව තමයි PIC2 එකට MPLAB X support කරන්නේ නැහැ directly. MPLAB වගේ පරණ version එකකට යන එකේ ලොකු තේරුමක් නැහැ. මොකද අපි ඉස්සරහට යන්න ඕන පස්සට නෙමෙයි. ඒ නිසා මම අලුත් එකට මමත් ඇත්තටම මේ MPLAB X වල එච්චර ෆැමිලියර් නැහැ. assembling කරපුවම මේ chip එක ඇතුලේ තියෙන ඔක්කොම අපිට නිකන් අතින් අල්ල බැලුවා වගේ තේරෙන්න පටන් ගන්නවා. හරි දැන් chip එකත් අඳුරගත්තා. අපි කොහොමද මේකට program එකක් දාන්නේ? අපි නිකන් බලමු මේ file ගිහිල්ලා මම import text ගිහිල්ලා අපි program එක load කරලා බලන්න අපි කොහෙන්ද මේ program එක ගන්නෙ? හරි.
මම මේ පරණ කරපු ප්‍රොජෙක්ට් එකකින් ප්‍රෝග්‍රෑම් එකක් නිකන් අරන් ඔයාලට දාලා පෙන්නන්නම්. මම මේ ටැබ්ලට් කවුන්ටිං මැෂින් එකට දාපු එකේ ෆර්ම්වෙයාර් තමයි මම මේක අරගත්තේ. ඔන්න මම මේක ලෝඩ් කරනවා. ඔන්න ඩබල් ක්ලික් කරලා ලෝඩ් කරා. ඒක දැන් මෙතන ලෝඩ් වෙනවා. ඔබ බැලුවම පේනවා ඇති. මේ දැන් ඔය මේ තමයි කෝඩ් ඒරියා එකට දීපු ෆ්ලෑෂ් මෙමරියට යන්න දෙන ලොකේෂන් ටික. මේ තමයි E2 from එකට යන මෙමරි කොටස. ඒතර ඒකේ මේ ලොකේෂන් දෙකක් මම යූස් කරලා තිනවා. ඊටු ඔක්කොම බිඳු කරලා තියෙනවා. මේ 19x සහ 07x කියලා ලොකේෂන් දෙකක data තියෙනවා. ඔබට පුළුවන් මේක ලියන්න. ඔබ මෙතනින් බැලුවොත් මේක code protection enable වෙලාමයි original circuit එකේ ඇවිල්ලා තියෙන්නේ. අපිට මේක අයින් කරන්න සරල ක්‍රමයකින් මෙතනින් බෑ. එතකොට මේ code protector දෙක අපි දාලා බලමු. right කරලා බලමු. ඔන්න right කරා. ඔන්න right වෙනවා. හරිද? දැන් ඔන්න ප්‍රෝග්‍රෑම් එක ලියවුණා. මේ ප්‍රෝග්‍රෑමින් සක්සස්ෆුල්. ආයෙ රයිට් කරමු. ප්‍රෝග්‍රෑම් කරගද්දියා පවර් ඔන් කරගෙන අපි එහෙම එළියෙන් පවර් දීලා නැත්නම් පවර් ඔන් කරගෙන කරනවා. අපේ සර්කිට් එක රන් වෙන්න ඕන නම් අපි මේක ඔන් කරපුවාම මේ සර්කිට් එකට සම්බන්ධ දේවල් ටික රන් කරලා බලන්න අපිට පුළුවන්. හරි. එතකොට දැන් මේක අපි කියවලා බලමු. කියවන්න බැරි වෙන්න ඕන. EEPROM එක නෙමෙයි ෆ්ලෑෂ් එක මේ. ඒක බිඳුව ආවේ. හේතුව මෙතන කෝඩ් එකෙන්ම කෝඩ් ප්‍රොටෙක්ෂන් එනබල් කරලා තියෙන මේ කෝඩ් ප්‍රොටෙක්ෂන් මේ තියෙන්නේ. ඒකට අදාළ කෝඩ් එක. හරිද? එතකොට මෙතන මේ EEPROM එකට කෝඩ් ප්‍රොටෙක්ෂන් දාලා නැහැ. ඒකයි මෙහෙම කියවන්න පුළුවන් උනේ. අපිට ඕන මේකට EEPROM එකකට කෝඩ් ප්‍රොටෙක්ෂන් දාලා ලියන්න පුළුවන්. අපි ආයෙත් මේක ලෝඩ් කරමු. hex එක. ඔන්න ලෝඩ් කරා. මම මෙතන කෝඩ් ප්‍රොටෙක්ෂන් enable කරනවා data protection එක. data memory එක EEPROM එකට ඒකලත් ඔන්න enable කරලා තියෙන්නේ. දැන් ඔයා write කරොත් ඔයා write කරන්න පුළුවන්. read කරපුවම අර කලින් වගේ 19x 07x මේකට ඔයාට බලන්න බෑ. ඔන්න මම read කරනවා. නේ මේකේ නෑ. මොකද protected device එකක් එයා ඒක පෙන්වන්නේ නෑ. මෙහෙමයි එක වීරෝ ඉන්න පුළුවන් මට මේක අන්ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් අනම්මට නම් බෑ ඒක මම මේ විශේෂ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 20කට ආසන්නයි මේ සබ්ජෙක්ට් එකේ ඉන්න අවුරුදු 20කට වැඩි කාලයක් එතකොට මේ සබ්ජෙක්ට් එකේ දැන් අවුරුදු 20 25ක් 26ක් විතර ඉන්නවා ඒ ඉච්චර කාලය තුළ මට එහෙම ක්‍රමයක් හම්බෙලා නැහැ මැනුෆැක්චරර් කියලා දෙනවා කවුරු හරි එහෙම කෙනෙක් දක්ෂයෙක් ඉන්නවනම් එයාට විරුද්ධව නීතිමය පියවර ගන්න එයා ලෑස්ති කියලා මොකද ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එක පිළිබඳ ප්‍රශ්නයක් නේ කවුරු හරි කෙනෙක් මේ ප්‍රොටෙක්ටඩ් ඩිවයිස් එකක් රීඩ් කරනවා කිව්වොත් ඒක එයාගේ එච්චර මෙච්චර කාලයක් රඳවගත්තු රෙපියුටේෂන් එකට ප්‍රශ්නයක්. හරි. අපි චුට්ටක් බලමු මේ බිඳුව ආයේ ප්‍රොටෙක්ටඩ් හින්දා. අපි මේක ඉරේස් කරමු බලන්න. ඕන ඩිවයිස් එක ඉරේස් කළා. ඉරේස් වුණා කියලා කිව්වා. මෙන්න ආයෙත් මම ඩිවයිස් ඉරේස් කරනවා. අපි කතා වුණානේ ඉරේස් රයිට් සයිකල්ස් 100,000 යන්න පුළුවන් මේකට. අවුරුදු 40ක් තියාගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරපු එක. එතකොට දැන් ඔයා මේක කියවලා බලන්න. දැන් ඔක්කොම 3FFF එන්නේ. 3FFF කියන්නේ මොකද්ද? මෙතන 3 කියන්නේ 11 F කියන්නේ 1111 ඊළඟ F කියන්නේ 1111 ඊළඟ F කියන්නේ 1111 මේ තේරම එකේව 14. ඒ කියන්නේ බිට් 14ක ලොකේෂන් 14ක ලොකේෂන් එකකට බිට් 14ක ලොකේෂන් එකකට එකේවමයි ලෝඩ්ලා තියෙන්නේ. මුකුත් නෑ ඩිවයිස් එකේ. සාමාන්‍ය ෆ්ලෑෂ් මෙමරි වල හැටි තමයි ඩිවයිස් එක ඉරේස් වුණාම ඒක හැම ලොකේෂන් එකකටම 1 කියන රිප්‍රසන්ටේෂන් එක එන්නේ. ඒතර ඒක අපි රයිට් කරනවා කියලා කරන්නේ අපට ඕන තැන් වල 0 කරන එක තමයි. ඉරේස් කරනකොට කරන්නේ 0 වෙච්ච ඔක්කොම ටික 1 කරන එක. අපි රයිට් කරනකොට කරන්නේ අදාළ ලොකේෂන් අවශ්‍ය ලොකේෂන් ටික 0 කරන එක. හරි. එතකොට මේකේ දැන් මුකුත් data නැහැ. මේක empty කියන්නේ ඔක්කොම ලොකේෂන් 1 වෙලා තියෙන නිසා. ඔබ මෙහෙම බැලුවොත් එහෙම දැන් මේකෙන් පුළුවන් කමියුනිකේෂන් error එකක් තියෙනවා නම් මේකෙන් check කරලා බලන්න පුළුවන් කමියුනිකේෂන් එක තියෙනවද කියලා. check communication. නැත්නම් මෙතන error එකක් එනවා. අපි device එක නිකන් විහිළුවට වගේ ගලවලා බලමු. ඔන්න මම device එක ගැලෙව්වා. ඔබ tools ගිහිල්ලා check communication බලන්න. දැන් කියනවා no device found pick it to found and connected. pick it එක තියෙනවා device එකක් නැහැ. හරි. ඔබට මේ device එක connect කරපුවාම මෙතන check communication ගියත් ඔබට පුළුවන් කෙලින්ම device එක තියෙනවා කියලා මේ මෙතන select කරලා තියෙන ඔබ automatic manual device select එක නැහැනේ automatic device configuration එක තමයි ඉන්නේ. check communication ගිය ගමන් එයා දැන් බලලා කියන ඔන්න pick එකක් තියෙනවා. pick device found pick it to found and connected. හරි. දැන් ඔබට මූලික સિદ્ધාන්ත ටික මේක ඇතුළේ අපි පැහැදිලි කරලා තියෙනවා. අපි නිකන් බලමු මේකට මේ මම LED එකක් on off වෙන මේ program එකක් හදාගෙන තියන් ඉන්නවා ඔබට මේක පෙන්වන්න නිසා. ඒකට බොහොම සරල ක්‍රමයක් ඔබ අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ තියෙන LED bar display එකක්. මේ තියෙන LED bar display එකක්. මේ display එකේ මේ පැත්තේ මම
680 ohm රෙසිස්ටර් පේලියක් හයි කරලා තියෙනවා මේ යට ඔබට බැලුවාම පේනවා ඇති මේ තියෙන 680 රෙසිස්ටර් 10ක් තියෙනවා ඒක එකින් එකට LED එකේ රෙසිස්ටර් දාලා ඔක්කොම කොමන් එක ග්‍රවුන්ඩ් එක VSS එක මෙතනින් අරන් තියෙනවා මේ නිල් පාට වයර් එක මේ වයර් 10න් LED වල ඇනෝඩ් 10 ඒ කියන්නේ ධනාග්‍ර 10 ධාරාව ඇතුල් වෙන ඒවා ඇනෝඩ් කියන්නේ ඇනෝඩ් කියන්නේ මේ කැතෝඩ් කියන්නේ ධාරාව පිට වෙන්නේ එළියට එන්නේ ඒතර මේවා ටික තේරෙන ඔබයි මේ තේරෙම තනි රෙසිස්ටර් එකකින් දාන්න බැරිද පුළුවන් තනියකින් දාපුවම එන්නේ තමයි පත් වෙන LED ගාන වැඩි වෙනකොට අර LED වලට කරන්ට් එක මදි වෙලා ඩිම් වෙන එක. මේ එක LED එකක් ඉන්ඩිවිජුවලි පත් කරන්න ඕන මේ තනි තනි රෙසිස්ටර් දාන්න ඕන. හරිද? මේක මීට වඩා තවත් දිශාන තින් වලට යනවා. අපි ඒකේ පාඩම ඇතුළේ සාකච්ඡා කරමු. දැන් මම මේ කොමන් මයිනස් එක ඔය බලන්න කොමන් මයිනස් එක මේකේ කොමන් එකට ඒ කියන්නේ පින් නම්බර 12 වෙනි පින් එකට කනෙක්ට් කරනවා. මෙන්න මම කනෙක්ට් කරා. හරි? දැන් මම මේකේ අන්තිම LED එක ඕනේ නැහැ නේ මම ඊළඟ එක ගමු මේ RB note එකට මම RB note එකට LED blink එකක් ලියලා තියෙනවා මේ තමයි LED blink එක ලියපු මේ ලියලා තියෙනවා ඔබ බලන්න දැන් මේ LED එක මේ මෙන්න LED bar display එක ඕන් දැන් මම මේක load කරන්න යන්නේ program එකක් මෙතනින් file ගියා import text ගියා අපි අපේ program එකට යමු ඔන්න ලෝඩ් කරා මම ලියන්න කිව්වේ නෑනේ ඔන්න රයිට් වෙනවා දැන් බලන්න මේ LED එකට වෙන දේ LED එක වැඩ කරන්න විදිහක් නෑනේ මෙතන මේ ඔන්න දින්ද එකපාරක් කොලේක පත් උනේ මෙතන පවර් එක ප්‍රෝග්‍රෑම් එකකින් පස්සේ කට් කරන්න කලින් වෙච්ච නිමේෂයට තමයි මේක රන් උනේ ඔන්න ඔන් කරා ඔන්න දැන් LED එක බ්ලින්ක් වෙනවා ඇත්තට මේ ටයිමින් අවුල් වගේ පේන්නේ මේ කැමරා එකත් එක්ක තියෙන ලේටන්සි එක. එහෙම නැතුව මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ LED එකේ ටයිමින් වල අන්සර්ටනිටි එකක් නැහැ. අපට ඕනනම් පුළුවන් ප්‍රෝග්‍රෑම් එක හරහා දැන් ඔබට තව දෙයක් මට කියලා දෙන්න තියෙනවා. මෙතන මේ ඔටෝ ඉම්පෝට් ටෙක්ස්ට් කියලා තියෙන මෝඩ් එකක්. මේක ක්ලික් කරලා අදාළ මැෂින් කෝඩ් එක මෙතනට පෙන්නපුවා මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරපු සිංගල් ක්ලික් කරලා ඕපන් කරලා ඩබල් ක්ලික් කරලා මේක ඔටෝමැටිකලි මේකට ඉම්පෝට් කරගෙන මෙයා රයිට් කරනවා. ඔයා රයිට් කරන්න කියලා යාට කියන්න ඕනේ නැහැ. හරිද? හරි. ඔටෝ ඉන්පුට් කරලා රයිට් කරන්න එක. මේකේ වාසිය මොනවද? දැන් ඔයාට පුළුවන් MP Lab X එකකින් මේ ප්‍රෝග්‍රෑම් එක මොඩිෆයි කරන්න. මොඩිෆයි කරලා කම්පයිල් කරන හැම වෙලාවකදීම මැෂින් කෝඩ් එක මොඩිෆයි වෙනවානේ. එතකොට ඒක මොඩිෆයි වෙන හැම වෙලාවෙම මෙයා ඔටෝමැටිකලි මැෂින් කෝඩ් එක මෙතනට ඇදලා අරගෙන ඔයා රයිට් කරලා දෙනවා. ඔයා සැරෙන් සැරේ බෙල්ල දාලා බලන්න ඕනේ නැහැ. මේක වැඩ කරනවද නැද්ද කියලා. හරි අපි චූට්ටක් කෝඩින් බලමු. මම නිකන් බේසික් ප්‍රෝග්‍රෑම් එකක් ලියාගත්තා මේ LED එක බ්ලින්ක් කරන්න ඔබට මේ සර්කිට් එක ඇතුලේ ඔබට මේක පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න පහසු වෙන්න මම මේ ප්‍රෝග්‍රෑම් එක මේක හරහා ලියන්නේ කොහොමද ඒකෙන් මේකට ගන්නෙ කොහොමද කියන එක ගොඩක් දෙනෙක් ගොඩක් තැන්වල අහන්න පෙළඹෙනවා මේ මයික්‍රොචිප් එකෙන් පික්සල් LED එකක් ලියන්න පුළුවන්ද කියලා අපිට පික්සල් LED එක ලියන්න පුළුවන් හරිද කොහොමද මේ පික්සල් LED එක ඇත්තටම ලියන්න බෑ කියන්නේ ඇයි? මම චූට්ටක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නම්. PIC 16IF රේන්ජ් එකේ මයික්‍රොචිප් බොහෝමයකට යන්න පුළුවන් මෙගාහර්ට්ස් 20යි. 31ක් යන්න පුළුවන් ඒවත් තියෙනවා. ඊටත් වඩා ඒවත් ඇති. ওই 16IF 18යි 24 මෙගාහර්ට්ස් 32කට යන්න පුළුවන් මගේ මතකේ හරිනම්. එතකොට දල වශයෙන් කොච්චරද? මෙගාහර්ට්ස් 31කට යන්න පුළුවන් නම් මෙගාහර්ට්ස් 32ක් ගත්තාම මම මේ PIC 2 එක පොඩ්ඩක් මිනිමයිස් කරනවා මෙගාහර්ට්ස් 32ක් ගත්තාම 32කින් 4ෙන් බෙදපුවම 8 මෙගාහර්ට්ස් වලටනේ වැඩ කරන්නේ හරිද 8 මෙගාහර්ට්ස් කියන්නේ කොච්චරද මයික්‍රොසෙකන්ඩ් නැනෝසෙකන්ඩ් 125යි නැනෝසෙකන්ඩ් 125ක ක්ලොක් සයිකල් එකක් තමයි ස්ටෑන්ඩඩ් එක්සිකියුෂන් එකට මෙයා ගන්න මම ඊට කලින් කියලා මැෂින් සයිකල් එකකට නැනෝසෙකන්ඩ් 125යි ගන්න දැන් සාමාන්‍යයෙන් මිඩ් රේන්ජ් පික් එකක් ගත්තාම හයි පර්ෆෝමන්ස් නොවන
20 මෙගස් නේ යන්න පුළුවන්. එතකොට යාර නැනෝ සෙකන්ඩ් 200ක් ඕන අඩුම තරමේ එයාගේ ස්ටෑන්ඩඩ් කෝඩ් එකක් එක්සිකියුට් කරන්න. පික්සල් LED ගැන චූට්ටක් ඔබ බැලුවොත් ඒකට සම්බන්ධ කරලා තියෙන පික්සල් LED chip එක data sheet එක ඔබ අරන් බලන්න. අපි යනවා ඉස්සරහට. එතකොට අපි බලමු මේ PIC2 එකට අපි ලියපු මේ තමයි මම ලියපු කෝඩ් එක. මේ කෝඩ් එකේ හැම තේරුමක්ම ඔබට කියලා දෙනවා. මම ඔබට පෙන්නන්න යන්නේ දැනට මේකේ ස්පීඩ් එක මෙන්න. අපි මේ ස්පීඩ් එක ගොඩාක් වැඩි කරමුද? මම නිකන් ගොඩාක් වැඩි කරනවා මෙන්න මෙහෙම. මේක ආවේ කොහමද? සියලු දේ ප්‍රමූල ධර්මයෙන් ඔබට මම පැහැදිලි කරනවා. ඔන්න දැන් complete වෙලා තියෙන build successful. ඔබ බලන්න. දැන් ඔබ බලන්නකෝ ඔබගේ වීඩියෝ එකට මොකද වෙලා තියෙන්නේ කියලා මේ LED එක ඔයාලට පේනවද? IM 10 විනි වෙනවා. නෑ පේන්නේ නෑ. අපේ හැට LED එක මේසා විශාල වේගකින් on off වෙන එක අපේ හැට පේන්නේ නෑ. අපේ ඒකට අපෝතත්. ඒක ඇහෙලෙඩක්. ඇත්තට මේක සර්කිට් එක වැඩ කරනවා කියලා බලන්න ඔබට ඕන ෆ්‍රීකවන්සි කවුන්ටර් එකක් තියලා බලන්න පුළුවන්. ඒක ටිකක් ලොකු වැඩක් නෑ. අපි ඒක පස්සේ කරමු. එතකොට මේ මම දැන් නැවතර කලින් තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකට අන්ඩු කරලා ආවා. අපි නිකන් බලමුකෝ මෙතන මම LED දෙකක් බ්ලින්ක් වෙන්න මේ වැඩේ කරමු බලන්න. මම මේක කම්පයිල් කරනවා. කම්පයිල් කරද්දී ඔටෝමැටිකලිම අවාසනාවන්ත ලෙස PIC2 එක විසින් තනියම එයාගේ ප්‍රෝග්‍රෑම් එක එයාගේ ඇතුළට දාගන්නවා. එතකොට ඔබට වෙන බලන්න දෙයක් නැහැ. මේක වැඩ කරනවද නැද්ද කියලා බලන්න දෙයක්වත් නැහැ. PIC2 එක තනියම මේක දාගන්න ඕනේ. ඔය දැක්කද? එයා ඔටෝමැටිකව රීලෝඩ් කරගත්ත. ඔන්න එයා රයිට් කරනවා. ඔන්න දැන් රයිට් වෙලා ඉවරයි. ඔන්න දැන් LED දෙකකටනේ දාලා තියෙන්නේ. ඔබ බැලුවම නිකන් බැලුවොත් මේක දිහා ඔබට පේනවා මම මෙතන මේ port B 01යි port B වල 0 bit එක on කරලා off කරලා චුට්ටක් කරලා on කරලා පොඩ්ඩක් වෙලා ඉඳලා off කරලා චුට්ටක් කරලා ඉඳලා B1 එක on කරලා චුට්ටක් කරලා ඉඳලා off කරලා චුට්ටක් කරලා ඉඳලා ආයෙ on කරලා චුට්ටක් කරලා ඉඳලා ওই විදිහ වැඩක් තමයි මම කරගෙන තියෙන්නේ. හරි. ඔන්න ඔය සෙල්ලමද මම දැන් අනිත් LED එකත් මේකට සම්බන්ධ කරනවා. මෙන්න මේ මෙතන මේ වයර් එක හරහා ඔබට ලැබෙන LED එක. දැන් ඔබ බලන්න දැන් නිල් එකයි කොළ එකයි දෙකම බ්ලින්ක් වෙනවා. හරිද? මේ බ්ලින්ක් වෙනවා. දැන් මට මෙච්චර ඇත්තටම කියලා දෙන්න ඕනේ. මොකද ඔබට LED එකක් කොහොමද මේ LED එකක් බ්ලින්ක් කරන්න එක නෙමෙයි කියලා දෙන්න ඕන. PIC2 එක අර ප්‍රෝග්‍රෑම් එක ලයිට් කරන්න කොහොමද කියලා. අපි LED එකක් on off කරන්න හැටි තා පොඩ්ඩෙන් ඊළඟ කොටසේදී හෝ කරලා බලමු. මම මේ පික්සල් LED chip එක සම්බන්ධයෙන් චූට්ටක් ඔබත් එක්ක කතා කරන්න කල්පනා කරනවා. WS2812B කියන LED මෙතන ඇත්තටම මේ LED එකක් ගැන කතා කරන්නේ. ලියන්න බෑ නෙමෙයි, ලියන්න පුළුවන්. ගොඩාක් ලියන්න බෑ. 50 ලියන්න බෑ. 10ක් විතර ලියා ගන්න බැරි වෙන එකක් නෑ. මම ගොඩාක් ලියලා බලලා නෑ. මම ඔය වෙසක් එක ලයිට් ටිකක් දාගන්න එහෙම වුණා. මම එහෙම දාලා තියෙනවා. හරිද? ලියන්න බැරි ඇයි කියලා පොඩ්ඩක් බලමුකෝ. පොඩ්ඩක් බලන්න මේ පික්සල් LED එකේ data sheet එක මේකේ මේ 0 කියලා අඳුරගන්න මෙන්න මේ data time මේ timing එක මේ උඩ තියෙන timing එක 1 කියලා අඳුරගන්න මේ time එක යම් හේකින් එයාට data in වෙන line එක මේ T reset time එක හො ඊට වැඩි කාලයක් 0 වෙලා තිබුණොත් එයා ඒක අලුත් ආරම්භයක් ලෙස අඳුරගන්නවා. කොහොමද මේ pixel LED එක මේකට වැඩ කරන්නේ? මේ pixel LED එක වැඩ කරන්නේ මෙහෙමයි. ඔබට හැකි බිඳුව කියන කෝඩ් එක යාට දෙන්න ඔබ ඒකෙදි අනුගමනය කරන්න ඕන කාල සීමාවන් මොනවද? නීති රීති මොනවද? බිඳුව වෙන්න නම් T0 high කියන එක මෙන්න මේ ටයිම් එක නැනෝසෙකන්ඩ් 400 ධනවරින නැනෝසෙකන්ඩ් 150. ඒ කියන්නේ නැනෝසෙකන්ඩ් 250 සිට 550 දක්වා කාලයක් හයි වෙලා තිබිලා නැනෝසෙකන්ඩ් 700 සිට 1000 දක්වා කාලයක් ලෝ වෙලා තිබුණොත් 850 ධනවරින 150 කියන්නේ ඒකනේ. ලෝ වෙලා තිබුණොත් ඒක එයා 0 කියලා අඳුන ගන්නවා. ඒ වගේම තමයි යාගේ data input එක නැනෝසෙකන්ඩ් T1H කාලයක් ඒ කියන්නේ 850 ධනවරින 150 කියන්නේ 700ක් 1000ක් අතර ප්‍රමාණයක් හයි වෙලා තිබිලා අනිත් පැත්තට 250ක් 550ක් අතර කාලයක් බිඳු වෙලා තිබුණොත් ඒ අඳුර ගන්නවා මේකේ ඉන්වර්ටඩ් ෆන්ක්ෂන් එක වෙලා තිබුණොත් එයා ඒක 1 කියලා අඳුර ගන්නවා. ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න නැනෝසෙකන්ඩ් 250ත්
550ක් කියන්නේ එහෙම නැත්නම් 700ත් 1000ත් අතර කියන්නේ පික් එකට එක කෝඩ් එකක් එක්සිකියුට් කරන්න යනවා නැනෝ සෙකන්ඩ් 200ක්. 250ත් 550 අතර එයාට ගහන්න පුළුවන් උපරිම කෝඩ් දෙකයි. හරිද? ඊට වඩා ගහුවා මේ ටයිමින් එක අවුට් වෙනවා. දෙකක් ගහන්න ඕන. එකක් ගහලා මදි. එයි එකක් ගහුවා 200යි 250ට අඩුවෙන් එයා ඒක ගන්න නැහැ. අඳුර ගන්න නැහැ. ඒ වගේම තමයි මේ ලොජික් ඊළඟ ලොජික් ටයිමින් එක මේ T note L හරි T1H හරි කියන දෙකේ එකම ටයිමින් තියෙන ඔබ බැලුවොත් මේ තියෙන්නේ. ඒ ටයිම් එක 800 700යි 1000යි. ඒ කියන්නේ සයිකල් 4ක්වත් තියෙන්න ඕන 800 වෙන්න 700 වලට ගන්න බෑ. එතකොට 20 MHz වලට 200 nanosecond ඒවා 700ක් ගන්න නම් 3මාරයිනේ. 3මාරක් සයිකල් ගහන්න බෑනේ. ඒතකොට වැඩ මැචි සයිකල් 4කට යනවා 800යි 1000 වෙන්න 5ක් යන්න ඕන. 4ක් හරි 5ක් හරි යන්න ඕන. එතකොට ඒක හරියට සීමාකාරී අවස්ථාවෙ නෙදීන්නේ. දැන් ඔබ කල එකක් නම්බර් එකක් විදියට දුන්නාම ඒකට අදාළ බිට් එක ටෙස්ට් කරලා ඒකේ තියෙන එකද බිඳුවද කියලා හඳුනගෙන ඒ අනුව ලොජික් එක මේ T note හයි වෙන ටයිම් එක හා ලෝ වෙන ටයිම් එක හඳුනගෙන එමගින් ඒ ටයිමින් එක කල් මරන්න පික් එකට තියෙන ඉතා සීමිත කාලයක්. එතකොට 20 MHz ක්‍රිස්ටල් එකක් දාපු මිඩ් රේන්ජ් පික් එකකට පික්සල් LED එකත් එක්ක කමියුනිකේට් කරන්න වෙන්නේ අර සරලව කියනවා නම් අර ඒ දණ්ඩේ අතුරේ යනවා වගේ සයිස් එකකට තමයි. පොඩ්ඩ එහාම යා වුණොත් LED එක අඳුරන්න නැති වෙනවා පික් එකේ මොනවද කිව්වේ කියලා. ඒකට ඔයාගේ කලර් එක මිස්මැච් වෙනවා. එක්ක වැඩ කරන්නේ නැති වෙනවා. ප්‍රශ්න ලොරියයි. හරිද? මේක වැඩ කරන විදිහ මම පොඩ්ඩක් කියන්නම්. මේ එක LED එකකට data in එකට මේ කියන සීක්වන්ස් එකට bit 24ක් දුන්නම මට මතක හැටියට මේක මේ තියෙන ඉස්සරහා බලමු මේ තියෙන්නේ. මේකේ තියෙනවා මේ තියෙන්නේ මේ green කලර් එකට bit 8කින් කලර් එක දෙන්න පුළුවන්. කලර් එකේ ප්‍රමාණය රෙඩ් එකට බිට් 8ක් දෙන්න පුළුවන්, බ්ලූ එකට බිට් 8ක් දෙන්න පුළුවන්, ග්‍රීන් එක බිට් 8ක් කියන්නේ 0.255 දක්වා කලර් වේරියේෂන් එකක් ග්‍රීන් එකට දෙන්න පුළුවන්, රෙඩ් කලර් එකට 0.255 දක්වා කලර් වේරියේෂන් එකක් දෙන්න පුළුවන්, බ්ලූ කලර් එකට 0.255 දක්වා කලර් වේරියේෂන් දෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේකේ total colors 256 වැඩි කිරීම 256 ප්‍රමාණය colors තියෙනවා. හරිද? වැඩි ඒවා තිබුණාට අපේ ඇඩ් එකට පේන්නේ නැහැ නේ. සමනලුන්ට නම් 35000ක් පේනවා කියලා මම දැක්ක ඇඩ් එක තියෙනවා. මිනිසුන්ට එහෙම පේන්නේ නැහැ නේ. ඒ නිසා ඉතින් අපිට පේන මට්ටමින් කලර් චේන්ජ් එකක් මේකේ කරගන්න කිසිම අවුලක් නැහැ. මම දන්නේ මෙච්චර මේ ලොකු බිට් රෙසලූෂන් එකක් තිබ්බේ නැහැ. ඇත්තම කතාව මේකයි. මිනිස්සුන්ගේ ඇහැට තනිකර බලන්න ඕන නම් පාට බලන්න මේකට ඔය ඔච්චර කලර් ඕනේ නැහැ. හැබැයි ඔයා හිතන්න ග්‍රැෆික් ඩිස්ප්ලේ එකක් එක්සිකියුට් කරන්න ඕන කියලා පික්සල් LED දාලා. එතකොට අර සමනලයේ තටු ගහනකොට ස්වභාවික පරිසරයේ ගහක් වැනෙනකොට අර කලර් චේන්ජ් එක හොඳ රෙසලූෂන් එකක් එක්ක ඕන. ඇහැට ඒ කලර් චේන්ජ් එක පෙවුන්නේ නැති වුණාට ඒ ඕවරෝල් පික්චර් එකේ කලර් චේන්ජ් එක වෙනස් වීමකින් ඇහැ තුල ලස්සන පින්තූරයක් හදලා දෙනවා අපිට. ඒක හදන්න තමයි මේ සා විශාල කලර් ඇකියුරසි එකක් මෙයා මේන්ටේන් කරලා තියෙන්නේ. එතකොට බිට් 8කින් ග්‍රීන් කලර් එක කියන්න ඕන, බිට් 8කින් රෙඩ් එක කියන්න ඕන, බිට් 8කින් බ්ලූ එක කියන්න ඕන. එක LED එකට ඔබ බලන්න බිට් 24ක් ටයිමින් යනවා. එක බිට් එකක් යනවා කියලා ඔබ කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේක බිඳුව යනවා නම් මේ පැටර්න් එකට ටයිම් එක මම අර කතා කරපු 250යි 550 අතර ටයිම් එකක් හයි වෙන්න ඕන. 700 1000 අතර ටයිම් එකක් ලෝ වෙන්න ඕන. බිඳුව යනවා. මේක එක විදිහට යනවා නම් ඔබ 700 1000 අතර ටයිම් එකක් හයි වෙන්න ඕන. 250යි 550 අතර ටයිම් එකක් ලෝ වෙන්න ඕන. එතකොට ඒ වගේ බිට්ස් මේ එක පල්ස් එකක් 1 වීම සහ 0 වීම කියන්නේ එක හෝ බිඳුව ලෙස බිට් එකක්. ඒ වගේ බිට් 24ක් එක LED එකට යනවා. දැන් එහෙම එක බිට් ස්ට්‍රීම් එකක් ආවම මේ චිප් එකට ආවොත් මේ පළවෙනි LED එකට ආවොත් එහෙම නැත්නම් පළවෙනි IC එකට ආවොත් හරිද LED එක අර පොඩි අපි දාන්න 50 එපිස්ටා චිප් එක මෙන්න මේ චිප් එක ඇතුලේ ඉන්බිල්ට්ම මේ IC එක ඩෙවලොප් කරලා දෙනවා මේ තියෙන්නේ මේක ඉන්ඩිවිජුවල් IC එක විතර ගන්නත් තියෙනවා ඔබට එක්ස්ටර්නල් IC LED තුනක් පාවිච්චි කරලා ෆුල් කලර් එකක් ස්ටේජ් ලයිටින් වලට මොකක් හරි බ්ලෑන්ඩ් එකක් ලස්සන කරගන්න ඔයගේ වැඩකට පාවිච්චි කරනත් ඒකම තියෙනවා. හැබැයි ඉතින් අර විදිහට පාවිච්චි කරනවා ඔබට මේක කෙලින්ම ට්‍රාන්සිස්ටර්ස් දාලා ඕනනම් කොන්ස්ටන්ට් කරන්ට් ඩ්‍රයිවර්ස් හරහා හෝ LED එක ඩ්‍රයිව් කරන්න වෙයි. ඒක වෙනම ඉලෙක්ට්‍රොනික කැලක් අවශ්‍ය නම් අවශ්‍යයි කියන්න. එතකොට මේ IC එක අරන් බයස් කරොත් RGB LED එක දාන්න ඕන. මේ 50 චිප් එක අරන් ඔබ ඩ්‍රයිව් කරනවා නම් මේ චිප් එක ඩිරෙක්ට් ඇක්සස් කරන්න පුළුවන්. මේ පාසුකම් ඔක්කොම ඉන්බිල්ට් දීලා තියෙනවා. එතකොට ඔබ පළවෙනි බිට් 24 මේකට විසි කරපුවා මේ DIN එක හරහා ඒක මෙයා තියාගන්නවා. තවදුරටත් මෙතන බිට් 24ක් එන්නේ නැති නිසා ඒ කියන්නේ මයික්‍රොසෙකන්ඩ් 50ට වඩා කාලයක් මේ රෙස්ට් ටයිම් එක බිඳුව වෙලා තිබුණොත් මෙයා තේරුම් ගන්නවා තවදුරටත් මට ඩේටා එන්නේ නැහැ ඒක මගේ කියලා. ආපු එක මගේ කියලා. නිකන් හරි
ඊට කලින් තව බිට් 24ක් ආවොත් එයා මේක ඇත්තටම අර ටයිම් එක බලන් ඉන්නවා ඇතුළට දාලා රෙජිස්ටර් කරගන්න කලින්. එයා මේක ඊළඟ එක්කෙනාට පාස් කරනවා D out එක හරහා පාස් කරලා ඊට පස්සේ එන 24 bit value එක එයාට ගන්නවා. අරන් බලන් ඉන්නවා මයික්‍රෝසෙකන්ඩ් 50ක ඉන්ටර්වල් එකක් තියෙනවා. නැත්නම් එයා කරන්නේ මෙයා කරන්නේ දැන් බලන් ඉන්නවනේ. මෙයා ඉන්ටර්වල් එකක් තියෙනවා. ඉන්ටර්වල් එක නැත්නම් මෙයාට පාස් කරනකොට ඉබේටම මෙයාට පාස් කරනවා එයාගේ බයිට් එක. D2 D3 ට සමාන D1 D2 ට පාස් කරනවා. D2 D3 ට D3 D4 පාජ ඔය විදිහට කැස්කේඩ් කරපු LED දිග වැලක් ඔබ දකින්නේ ප්‍රයිවට් බස් වල මල්ටි කලර් පික්සල් LED පත්තු කරනවා. ඔබට ඒ LED වැලක් මල්ටිපල් කලර්ස්. ඒ කියන්නේ 24 bit color resolution එකකින් ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට තියෙන කතාව තමයි 24 bit stream එකක් ඕන එක LED එකක full color එක ඔයාලට display කරන්න. එයාට 24 bit ඇවිල්ලා තව මයික්‍රෝසෙකන්ඩ් 50ට කලින් ඊළඟ bit 24 આવත් එයා කරන්නේ තමන් ලැබෙච්ච bit 24 ඊළඟ එක්කනට විසි කරලා ඊළඟ දෙන එක තමා ගන්නවා. තමාරන් ඩිස්ප්ලේ කරන්නේ බලන් ඉන්නවා තව බිට් 24ක් එනවද කියලා. එනවනම් තමා ගත්ත එක එයාට අනිත් එක්කනට විසි කරලා ওই විදිහට අපිට කැස්කේඩඩ් LED සීරීස් එකකට අපිට මේ කලර් එක ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් different colors. අර කියන බිට් රටේ වෙනස් වෙන සගයන් මත අදාළ කලර් එකේ brightness එක වෙනස් වෙනවා. ඒ මගින් RGB colors තුන mix වෙලා හැදෙන ෆයිනල් කලර් එක තුනම 255 255 ඔබට සුදු පාට ලැබෙනවා. ඒ වගේම තුනම 0.0 ලැබුණොත් ලයිට් එක පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කළු පාට ලැබෙනවා. ඊට අමතරව G එකේ බිට් 8ම එක වෙලා ඉතුරු බිට් 16ම බිඳු වුණොත් green කලර් එක ලැබෙනවා. ඔය ආදි වශයෙන් red සහ green 120 255 වටනොත් ඒක yellow වෙනවා. ඔය ආදි වශයෙන් රතුයි නිලුයි 255 ඒක purple වෙනවා. ඔය ආදි වශයෙන් ඔබට අර colors දෙකේ 24 බලයේම ගන්න පුළුවන්. හරිද? මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ටයිමින් ඉන්ටර්වල් එක ඇතුලේ මේ සමස්ත පෙළහරම පෙන්වන්න පික් එක කොච්චර දුරට පොහසත්ද කියලා. බැරි නෑ. හරිද? බැරි නෑ. පික් එක පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක අර අඩමානේ තියෙන අර අතුරු යනවා වගේ වැඩක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි පික්සල් LED එක ලියන්න පුළුවන්. ටිකක් complicated. හැබැයි මීට වඩා හොඳට ඔයාට STM32F103 වගේ එකක මෙගාහර්ට්ස් 72ක යන්න පුළුවන් ප්‍රොසෙසර් එකකට මේක ලියන්න පුළුවන් විතර නෙමෙයි. ඒකේ direct memory access වගේ පහසුකම් තියෙනවා. ඔබට ලියවෙන්න ඇරලා බලාගෙන මෙන්න වැඩක් බලන් ඉන්න පුළුවන්. හැබැයි ඔබ මේ පික් එකක් පාවිච්චි කරලා පික්සල් LED ලියුවොත් එහෙම වෙන මෙලෝ වෙලක් කරන්න වෙන්නේ නැහැ. කට අරගෙන බලන් ඉන්නනවා data bit එකෙන් bit එක තල්ලු කරන්න වෙනවා. හරිද? ඒතකොට එයාට වෙන වැඩක් නම් කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මං කියන්නේ එතකොට mid range ලොකු පික් එකක් ගන්න නැතුව 12F675 වගේ පොඩි පික් එකක් අරන් ඔබට පික්සල් LED දුවන්න පාවිච්චි කරන්න වේවි. පික්සල් LED වලට තියෙනවා තව චිප් එකක්. ඒ චිප් එක ඇවිල්ලා WS28i11 කියලා. 28i12 කියන්නේ අර 50i50 ඉපිස්ටා චිප් එකනේ. ඒක කෙලින්ම RGB චිප් එකක්. මේකත් එහෙමයි. හැබැයි ඒකට LED separately high කරන්න බෑනේ. හරිද? මේකට LED separately high කරන්න පුළුවන් ඉන්න හදපු චිප් එකක්. මේක චූට්ටක් අරකට වඩා slow. ඒ නිසා ඒක අපිට හේතුව කරගෙන අපේ PIC 16F high performance වල 16F enhanced වල 16F standard වලත් අපිට මේක අරකට වඩා පොඩි freedom එකක් එක්ක ලියන්න පුළුවන්. හැබැයි වෙන වැඩක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ මේ pixel LED රන් කරන අතරේ මෙහෙම LED එකට patterns දාලා එක කලර් එකක් එයා ඩිස්ප්ලේ කර ඉන්න අතරේ අපිට වෙන වැඩක් කරගන්න පුළුවන්. හැබැයි ළඟ පැටර්න් මාරු කරන ගමන් මේ වැඩේ කරන්න බෑ. දැන් මෙහෙම චිප් එකක් තියෙනවා. WS28i12 කියලා එකක්. මේක චයිනීස් චිප් එකක්. World Semi Company මේ අවුට්පුට් එක ගන්න මේකේ මේ ඩේටා ෂීට් එක අවශ්‍ය නම් ඔබ කියව ගන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක ලංකාවේ නැහැ. රුපියල් 6ක් විතර වෙන මිලකට රුපියල් මේ අයිටම් 100ක් විතර චීනෙන් ගෙන්න ගන්න පුළුවන්. මම එහෙම ගෙන්නගෙන තියෙනවා. මම ළඟ එහෙම අයිටම් පොඩි 100ක විතර ලොට් එකක් තියෙනවා. මේ පින් අවුට් එක තමයි මේ තියෙන්නේ. මේක SOIC 8 pin chip එකක්. මේ out RGB කියන්නේ output තුනක් තියෙනවා RGB LEDs වලට. VDD එක supply plus දෙන්න පුළුවන්, ground එකට 0 දෙන්න පුළුවන්. D out එක පුළුවන් ඊළඟ මේ જાතියම තව IC එකක D in එකට හයි කරන්න. මේකේ D in එකට පුළුවන් අපිට මයික්‍රෝ කන්ට්‍රෝල් එක හරහා සිග්නල් එක දෙන්න. මේ සෙට් එක වැඩ කරන්නේ work mode එක බලන්න. මේ සෙට් කරන්න. ඒ කියන්නේ low speed යනවා නම් VD එකට හයි කරන්න, VDD එකට හයි කරන්න. එහෙම නැත්නම් නිකන් open තිබ්බාම ඒ කියන්නේ අතර මේකේ pull down resistor එකක් ඇති. එතකොට ඒක high speed යනවා. මේ power supply voltage දැන් VDD කියලා දාලා තියෙනවා. මෙයා මේකේ voltage range එක දීලා තියෙනවා volt 6 ඉඳන් 7 වෙනකන් දෙන්න පුළුවන් කියලා. output voltage එක Vout එක 12 වෙනකන් දෙන්න පුළුවන් කියලා තියෙනවා. මේ ඇත්තටම මේ open collect outputs මගේ මතක හෙටනම් අපි ඉස්සරහට බලන් යන්.
ඉන්පුට් වෝල්ටේජ් එක VDD වඩා +5.5 දෙන්න පුළුවන් VDD වඩා 0.5 අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හයි කියලා ගන්න ඉන්පුට් එක ඔබ බලන්න මේ තියෙන්නේ මෙන්න ටයිමින් එක. ඔව් මෙතන මේ 500 nanosecond plus minus 150 nanosecond යන්න පුළුවන්. ඒ කියන්නේ 350 සිට 650ට යන්න පුළුවන්. ටිකක් රේන්ජ් එක චුට්ටක් වැඩි. මේ ටයිම් එක 1200 කියන්නේ එතනින් ප්ලස් මයිනස් 150 යන්න පුළුවන්. ඒ කියන්නේ 1050 ඉඳන් 1350 යන රේන්ජ් එකට යන්න පුළුවන්. හරිද? ඔබ බැලුවොත් මේ T-Note H එකයි T-Note L එකයි බැලුවොත් මේකේ ටෝටල් ටයිම් එකේ උපරිම ආරම්භ බැලුවොත් 500 ධන 150 කියන 650යි T-Note L එක 2000 ධන 150 කියන 2150යි. එතකොට උපරිම ටයිම් පීරියඩ් එක වෙන්නේ 2800යි. අඩුම ටයිම් පීරියඩ් එක වෙන්නේ ඕකෙන් අඩු කරන්න තියෙන්නේ 600ක් නේද? ඒ කියන්නේ 500න් 150ක් කියන්නේ 450යි, සමාවෙන්න 350යි, 2000න් 150 කියන්නේ 1850යි, 1850යි 350යි කියන්නේ 2200යි. ඒ කියන්නේ නැනෝසෙකන්ඩ් 2200 සිට 2800 දක්වා. ඒ දෙක අතර තමයි පීරියඩ් ටයිම් එක තියෙන්නේ. දැන් ඔබ නිකන් හිතන්නකෝ නැනෝසෙකන්ඩ් 2500ක් තිබුණා කියලා. එතකොට එක අර 2500 කියන්නේ දල වශයෙන් ඔය එක අර 2500 නැනෝසෙකන්ඩ් කියන්නේ එක අර 2.5යි මයික්‍රෝසෙකන්ඩ්. ඒ කියන්නේ 2.5 කියන්නේ 0.4යි. ඒ 0.4 දැන් මෙතන 0.4යි මෙගාහර්ට්ස් කියන්නේ මේක 400 කිලෝහර්ට්ස් යන්න පුළුවන්. කලින් එක මීට වඩා ෆාස්ට් 28.12 කියන එක 800 කිලෝහර්ට්ස්. එතන මේක 400 කිලෝහර්ට්ස් යන්න පුළුවන්. 400 කිලෝහර්ට්ස් යන්න පුළුවන් කියන්නේම මේ චිප් එක අපිට ඇක්සෙසිබල් රේන්ජ් එකේ තියෙනවා කියන එක. 0.5 ධනහෝරින 1.15 කියන්නේ 0.35 සිට 0.65. ඒ කියන්නේ 350 සිට 650 දක්වා. ඔබට 400 සිට 600ක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ පල්ස් 2 සිට 3 දක්වා ගහන්න පුළුවන්. හරිද? මේ 0 කෝඩ් එකේ හයි ලෙවල් එක ගද්දී 0 කෝඩ් එකේ ලෝ ලෙවල් එක ගද්දී මෙතන කී විදිහට 1450 2150 රේන්ජ් එකේ යන්න පුළුවන්. ඒ කියන්නේ 1450 ගැන 2000යි කියලා ගන්නකො. දල වශයෙන් පල්ස් 10කුත් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මැෂින් සයිකල් 10ක යන්න පුළුවන්. ඒකට හොඳ එක්සිකියුෂන් ටයිම් එකක් අපේ පික් එකට තියෙනවා ඇක්සස් කරන්න මේ එයාගේ කමාන්ඩ් එකට. 2811 කියන SOIC 8 pin chip එක හරහා ඔයා pixel LED එක drive කරනවා නම් ඔයාට 400 kHz වලට තමයි මේක යන්න වෙන්නේ. යන්න පුළුවන් වෙන්නේ. දැන් 2812 pixel එක පාවිච්චි කරනවා නම් මේකට 800 kHz rate එකේ තියාගන්න ඕන PWM එක. ඒතකොට ඒකට වඩා යෝග්‍ය වෙන්නේ STM32F103 වගේ ARM එකක්. ඒකට හේතුව ඒක මෙගාහර්ට්ස් 72 තමයි උඩ යනකොට 100 ගණන් වල යන ඒවා තියෙනවා. එතකොට මේක අපේ එක 20 මෙගාහර්ට්ස් වෙනවා. මේකේ මැෂින් සයිකල් ටයිම් එක 200 nanosecond. ඒකට හොඳටම කම්පැටිබල් වෙන්නේ මේ 2811 කියන chip එක. හැබැයි මේකට ඔයාට LED සෙලියෙන් අයි කරගන්න වෙනවා. ඒ වගේම මේ රිසෙට් ටයිම් එකත් මයික්‍රෝසෙකන්ඩ් 50යි කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මයික්‍රෝසෙකන්ඩ් 50ට වඩා ටයිම් එකක් අවුට්පුට් එක ලෝ වෙලා තිබුණොත් එයා අලුත් ඩේටා සයිකල් එකක් පටන් ගන්නවා. කියන්නේ අලුතෙන් LED අප්ඩේට් කරන්න පටන් ගන්නවා කියන තැනට එයා ඩිසයිඩ් කරනවා. ඒ නිසා මේක ඔබ මතක තියාගන්න ඕන 28.12 ආසන්න වශයෙන් 800 kHz යන්න පුළුවන්. මෙයාට 400 kHz වල චුට්ටක් උඩට යන්න පුළුවන් ෆ්‍රීකවන්සි එක. කියන්නේ මිනිමම් ෆ්‍රීකවන්සි 400. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. ඔබ මේකේ මේ ඩේටා ෂීට් එකේ මුල බැලුවොත් ඔබට ඒකෙත් මේ විස්තරය කියලා ඇති. මේ තියෙන්නේ කිලෝ බිට්ස් 400 800 යන්න පුළුවන් කියලා. මේකේ මම මේ ඩිවයිස් වල කන්ෆිගරේෂන් මොන හරි මාකින්ග්ස් ඇති IC එකේ මම හිතන විදිහට ඔබට මට කියන්න තියෙන්නේ මේ IC එක අරගෙන ඔබ කනෙක්ෂන් එක දාගන්නවා. මේ තියෙන එකට පික්සල් LED හදා ගන්න හැටි, කනෙක්ට් කරගන්න හැටි. මේ RGB LED තුනක් මේකේ අවුට්පුට් හයි කරන්න පුළුවන්. 5 volt එකෙන් ඔයාලට 100 ohms through VDD දීලා මේක හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් 12 volt වලට පාවිච්චි කරන්න. 12 volt වල පාවිච්චි කරන්න පුළුවන්. මේ LED තුනක් සීරීස් කරලා ඒක ටිකක් brightness එක වැඩි වෙනවා. හරිද? මේ R1 සඳහා ඔබට සුදුසු රෙජිස්ටර් එකක් දාගන්න. මම හිතන්නේ මෙතන අගය කියලා නැතුව ඇති. ඔබ ගණන් හදලා බලන්න. මේකේ තව විස්තර කියලා තියෙනවා. මේ මෙතන මේ R1 එක මේ 2.7K දාන්න කියලා තියෙනවා. R1 එකට 12 දෙද්දි මේ ඉන්ටර්නල් LDO කියන්නේ low dropout drive එකක් තියෙනවා. ඒකට drive කරන රෙජිස්ටර් එක තමයි මේ 2.7K කියලා දාලා තියෙන්නේ. එතකොට මේ
මේක එහෙම තමයි මේ කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ chip එක හරහා LED වැඩි ප්‍රමාණයකට ගියාගේ ලොකු brightness එකක් ගන්නවා නම් මේ chip එක රුපියල් 6කට වගේ ගන්න පුළුවන්. මේ RR කියලා දාන resistor එකක්. ඒක වඩා විශේෂයෙන් මම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ RR කියන resistor එක දාලා තියෙන්නේ සාමාන්‍ය red LED වලට කරන්ට් එක ගන්න අඩුවෙන් වෝල්ටේජ් ඩ්‍රොප් අවුට් එකත් ලෝ ඩ්‍රොප් අවුට්. එතකොට 12 දෙනකොට එකම බස් එකකින් දෙද්දී RBG තුනටම එකට +12 දුන්නාම රෙඩ් එකට පොඩ්ඩක් දරන්න අමාරුයි. ඒ නිසා තමයි ඒකට අර මේ මෙතන මේ ඉක්වේෂන් එක මෙයා ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඔයාලට කිලෝම් ඒ අදාළ කිලෝම් ගන්න රෙසිස්ටර් එක කැල්කියුලේට් කරලා දාගන්න. නැත්නම් මේ RBG ඩ්‍රයිව් කරද්දී රෙඩ් එක යනවා. රෙඩ් එක විතර නෙමෙයි ඒ නිසා හයි කරන්ට් සිංක් වෙලා මේ WS2811 කියලා chip එකත් ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට chip එකක් තියෙනවා pixel LED දුවන්න පුළුවන්. හැබැයි මෙහි තියෙන light valve වල තියෙන එක නෙවෙයි. මෙහෙමයි. මේකට ඔබ මේකට හොඳ උත්සාහයක් කරොත් මේ කරන්ට් සිංක් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. මේක අවුට් එක ඕපන් කලෙක්ටර් එකක් නේ තියෙන්නේ. කලෙක්ටර් එක අරන් රිනෙන්නේ. ඔබේ භාෂාවෙන් කියන මේ LED එකේ කරන්ට් එක සිංක් වෙන්න මෙකැනිසම් එක දෙන්නේ කලෙක්ටර් එක අරන්. මේ අවුට්පුට් එකේ කලෙක්ටර්ස් තුනක් තමයි ඇත්තේ chip එක ඇතුලේ. ට්‍රාන්සිස්ටර්ස් තුනක. එහෙම නැත්නම් ඩ්‍රේන් එකකින්. ඒ කියන්නේ MOSFET වලින් නම් ඩ්‍රයිව් කරන්නේ ඩ්‍රේන් එකකින්. මම දන්නේ නැහැ මේක මොනවා හින්දා ඩ්‍රයිව් කරන්නේ කියලා. මේක ඩේටා ෂීට් එකේ ඒක තියෙනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොකද ඒක අපිට අදාළ නැහැ කස්ටමර් විදියට. මැනුෆැක්චරර් ගේ පැත්තේනේ යා මොකද්ද මේකට දාලා තින්නේ කියලා. ඒකම දේ ඉතින් මැනුෆැක්චරර් ගේ පැත්තේදී මේකෙදී මේ MOSFET තුනක් දාලා තිබුණොත් එහෙම එයාගේ ඉන්ටර්නල් ඩ්‍රොප් අවුට් එක අඩු වෙනවා. එතකොට එයාගේ ඉන්ටර්නල් හීට් මේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. එතකොට අපිට තමයි දුක තියෙන්නේ එළියට. අපිට තමයි උපරිම අපි තමයි බාර අල්ල ගන්න ඕන. normal BJT bipolar junction transistor එකක් දැම්මොත් එයාගේ VCE අගය කරන්ට් මත ඩිපෙන්ඩ් වෙනවා. අපි ඩ්‍රෝ කරන කරන්ට් එකත් එක්ක VCE අගය වෙනස් වෙනවා වගේම එයාගේ power drop එකත් වැඩි වෙනවා. එතකොට එයා internal heat dissipation එක වැඩි වෙනවා. ඔහොම තියෙනවා. ඉතින් manufacturer ඒක decide කරයි. අපි දන්නේ මම දන්නේ මොකද කියලා. මම මේක data sheet එක හොඳට කියවලත් නෙමෙයි. මගේ ළඟ මේ data sheet එක තිබුණා. මොකද මේ IC මම ටිකක් ගෙනත් තියාගෙන නිසා. එතකොට මේ LED එකට constant current එකක් 18.5 mA drive කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා තමයි මෙයා මෙතන data sheet එකේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබට PIC 16 හරහා drive කරන්න පුළුවන් pixel තියෙනවා. pixel drivers තියෙනවා. LED බැරි නැහැ. ටිකක් marginary. මේක බොහොම හොඳට ඔයාලට ඊට සාපේක්ෂව ටිකක් නිදහසේ access කරන්න පුළුවන් chip එකක්. අපි try කරලා බලමු මේකත් එක්ක. මම මේකට පොඩි අටුවමක් හදාගන්න. මම ওই IC ගෙනාවට ඒවා drive කරලා බලලා නැහැ. මම ඔයන්න මේක කරලා බලන්නම්. අපි ඉස්සරහට බලමු මේක කොහොමද drive කරන්නේ කියලා.